හොඳයි අයිබෝවන්. ඔගොල්ලෝ සියලු දෙනාම ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා විශ්ව සමාධි YouTube නාලිකාවට. ඉතින් අද දවසේ ඔයාලට පොඩි දැනුවත් කිරීමක් කරන්න ඕනේ කියලා හිතලා මේ වීඩියෝ එක අරන් ආවේ. ඔයාලා දන්නවා මේ විශ්ව සමාධි YouTube නාලිකාවේ ඉන්න ශ්‍රාවිකාවන් මේකේ ඇත්තටම මගේ දේශන මේ වෙනකොට ඔයාලා ගොඩක් වෙලාට අහලා ඇති යම් විදියට දේශනාවන් දාලා තියෙනවා. කොහොමද විශ්වය සමග සම්බන්ධ වෙන්නේ? කොහොමද මේ ජීවිතයේ නිදහසේ සතුටින් සැහැල්ලුවෙන් මනස නිරවුල්ව කොහොමද මේ ජීවිතේ පවත්වාගෙන යන්නේ? ඒ වගේම මේ ආදරය කියන එක අසීමාන්විත වූ ආදරයක්. තමන් ගැටලු වලට ප්‍රශ්න වලට ජීවිතේ මුහුණ දීලා තියෙනවා නම් මේ වෙනකොට යම් ප්‍රශ්න වලට ගොදුරු වෙලා ඉන්නවා නම් තමන්ගේ ඇතුළාන්තයේ තියෙන ඒ ආදරය අවදි කරගන්න. ඒ ආදරය තුලින් ජීවිතේ දේවල් ආධ්‍යාත්මික සහ ලෞකික වශයෙන් ජීවිතේ සාර්ථක කරගන්නේ කොහොමද කියන එක. ඒ වගේම ඒ අසීමිත ආදරය පිළිබඳ මම වීඩියෝ දාලා තියෙනවා. ඔබගේ ශක්තිය ඉහළ සිට පහළ සිට ඉහළට ඒ ගමන් කරන ශක්තිය හදවත තුල කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඒ ආදරය සමග සම්බන්ධ වෙලා ඔබගේ ඇතුළාන්තයේ පවතින පැවැත්ම සමග ආදරයෙන් වෙලිලා කොහොමද ඒකාත්මික වෙන්නේ කියන කතාව මම පැහැදිලි කරලා තියෙනවා. ඉතින් තවදුරටත් ඔබට ඔබගේ ජීවිතයේ ඔබ මේ වෙනකොට අත්විඳින්නේ ඔබගේම ভাইබ්‍රේෂන් එක, ඔබ හිතන විදිය, ඔබගේ මනසේ ස්වභාවයමයි ඔබ අත්විඳින්නේ කියන එක පිළිබඳත් මම මේ වීඩියෝ වල ඉදිරිපත් කරලා තියෙනවා. සහ අපි සෑම මොහොතකම අතීතය අනාගතය කියන අන්ත දෙකේ මනස පවත්වාගෙන යාම තුලින් මේ භවය මේ සංසාරය කියන චක්‍රයට අහු වෙලා ඉන්නවා. ඉතින් නිරන්තරයෙන්ම ඔබගේ ඇතුළාන්තයේ පවතින මේ දිව්‍යමය ස්වභාවය, ඒ දිව්‍යමය తත්වය ඔබට නිරන්තරයෙන්ම මාර්ග උපදේශන ලබා දෙනවා. ඔබට ප්‍රශ්න, කරදර සෑම දෙයක්ම ඇති වෙලා තියෙන අවසානයේ බලපුවාම ඔබට මෙන්න මේ සත්‍යය අවබෝධ කර දීමටයි. මේ සත්වෙක් වෙලා උපදිලා අපි සංසාර චක්‍රය මේ භවය මේ ඉපදිපිති මිය යන ස්වභාවයෙන් ඉවත් වෙලා මේ අතුලාන්ත තියෙන සදාකාලික පැවැත්ම කියන ස්වභාවය ඔබට ස්පර්ශ කිරීමට ඔබ තුලින් දැකීමට හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ වීඩියෝ තමයි මම මගේ YouTube නාලිකාවේ ඉදිරිපත් කරලා තියෙන්නේ. ඔබට පුළුවන් ඒවා ශ්‍රවණය කරන්න. තව දුරටත් මං විසින් සිදු කරන ආධ්‍යාත්මික සුව කිරීම මේ වෙනකොට විශාල ප්‍රමාණයක් මං සුවපත් කරමින් පවතිනවා, සුවපත් වෙනවා. සහ ඒ සුවය මගේ ඒ ජීවිත ඒ දේවල් මං සතුව පවතිනවා. ඇතරම ඒ ඇතුළාන්ත මගේ ඇතුළාන්තයේ පවතින මේ මෛත්‍රී ආදරය බලය ක්‍රියාත්මක වෙන නිසා රෝගීන් ජීවත් වෙන සමහර රෝගීන් මේ වෙනකොට ජීවිතය ලැබිලා තියෙනවා. ඒ හේතුවෙන් ඉතින් ගොඩක් වෙලාට මෙරට සහ විදේශගතව සිටින ගොඩක් දෙනෙක් මගේ ආධ්‍යාත්මික ශක්තියෙන් දුරස්තව සිට සුවපත්භාවය ලබා ගන්නවා නිරන්තරයෙන්ම. ඉතින් අද දවසේ මම මේ දැනුවත් කරන්න හැදුවේ විශ්ව සමාධි YouTube නාලිකාව නරඹන ඔයාලට අනුරාධපුර ප්‍රදේශයේ නැවතත් ආධ්‍යාත්මික සුව කිරීම වැඩසටහනක් සහ භාවනාව මනස පිළිබඳ දැනුවත් කිරීම සහ සාකච්ඡා කිරීම අවසානයේ ආධ්‍යාත්මික සුව කිරීම සිදු කරන්න සූදානම් කළා තියෙනවා. 2025 6 වෙනි මාසයේ ජූනි මාසයේ 8 වන ඉරිදා දින අනුරාධපුර ප්‍රදේශයේ සුව කිරීමේ වැඩසටහනක් පවත්වනවා. එදින උදෑසන 8 සිට දහවල් 12 දක්වා එම වැඩසටහන පවත්වන්න සූදානම් කරලා තියෙනවා. ඉතින් ඒ ආලකමන්දා හෝටලේ අනුරාධපුර නගර සීමාවේ තියෙන්නේ ආලකමන්දා හෝටලේ ඕන කෙනෙකුට හොයාගන්න පුළුවන්. ඉතින් තුන්වෙනි වතාවටත් එම ස්ථානයේ මේ වැඩසටහන පවත්වන්න ලොකු ශක්තියක් වුණා. ආලකමන්දා හෝටලේ අධිපතිතුමන් චමින්ද මහත්මයා එතුමත් නිරන්තරයෙන්ම මේ ආධ්‍යාත්මික කටයුතු වල සම්බන්ධ වෙලා ඉන්න මහත්මයෙක්. එතුමා ලොකු සහයෝගයක් ලබා දෙනවා මෙම වැඩසටහන මෙම කටයුත්ත මෙම කර්තව්‍ය ඊටම සාර්ථක විදිහට සිද්ධ කරන්න. ඉතින් එතුමාගේ
දායකත්වයෙන් එතුමාගේ සහයෝගයෙන් මේ වැඩසටහන පවත්වනවා. ඉතින් ඔයාලා මේක දැනුවත් කරන්න විශේෂයෙන්ම මහනුවර ප්‍රදේශයේ කලින් වෙසක් දිනවල අපි වැඩසටහන සූදානම් කළ තිබ්බා. ඒක හදිසියේ කල් දාන්න සිදුණා. ඉතින් නුවර ප්‍රදේශයේ ඉන්න අයටත් අනුරාධපුරයට එන්න පුළුවන්. අනුරාධපුරයට ඇවිල්ලා මේ මාසේ 8 වෙනිදා පවත්වන වැඩසටහනට සම්බන්ධ වෙන්න අපි එතනදී අලුත් දෙයක් ඔයාලට ඒ මොහොතේම ඔයාලගේ ඇතුළාන්තයේ තියෙන අවකාශය, ඔයාලගේ ඇතුළාන්තයේ තියෙන දිව්‍යමය ස්වභාවය, ඔයාලගේ ඇතුළාන්තයේ තියෙන බුද්ධ ස්වභාවය ඔයාලට ස්පර්ශ කරන්න අවශ්‍ය කරන දැනුම ප්‍රඥාව ලබා දෙන්න ඒ භාවනාව තුළින් අපි මේ මොහොතේ සමාධිගත වෙන්න වැඩසටහනක් අපි සූදානම් කරලා තියෙනවා. ඉතින් ඒ සඳහා ඔයාලට කැමති කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන්. වැඩි විස්තර අවශ්‍ය නම් WhatsApp හරහා සම්බන්ධ වෙන්න මගේ මේ නාලිකාවේ මම ඉදිරිපත් කළ තියෙනවා මගේ දුරකථන අංකය. ඒ තුලින් කතා කරලා සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මේක තමයි අද මම දැනුවත් කරේ. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ රෝග සුවපත් කරගන්න කලින් දැනුවත් කරන්න එන්නේ කොහොම රෝගින්ද කියන එක නැත්තම් අපහසුතාවයකටපත් වෙන්න පුළුවන්. අපි යම් කිසි සීමිත ප්‍රමාණයකට විතරයි මෙම වැඩසටහන සිදු කරන්නේ. ඒ නිසා කලින් දැනුවත් කිරීමක් කරන්න කියලා නැවත වතාවක් මම මතක් කර සිටිනවා. එහෙනම් ඔයාලා සියලු දෙනාටම ජයග්‍රාහී දවසක්. විශ්වයේ ආශිර්වාදේ නිරන්තරයෙන්ම ලැබේවා. ඒ උතුම් වූ දිව්‍යමය ශක්තියින්ගේ ආශිර්වාදේ, උතුම් වූ බුද්ධ ශක්තිය ආශිර්වාදේ, සියලු ආධ්‍යාත්මික ශක්තියින්ගේ ආශිර්වාද බලය ඔයාලට ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපි එහෙනම් හමු වෙමු. තෙරුවන් සරණයි.